පුරාණ කාලයක හිරු රත්රත් ලෙස දවාලය හසේ දිලිසෙන කාලයක නලපාන වනය කියන ලස්සන වනය දැඩි වියලි බවකට මුහුණ දුන්නා. කලින් හරිත පැහැින් දිදුලපු ගස්වල පත්‍ර දැන් මැලවී ගිහින් තිබුණා. පොළව ඉරිතලා කුඩා වැව්, ඇල දොළ, පහළ වතුර පොකුණු බොහෝමයක් වියලී ගිහින් තිබුණා. ඒ වනයේ ජීවත් වුණේ වඳුරු රැලක්. ඔවුන් සාමාන්‍යයෙන් සතුටින් ක්‍රීඩාවෙන් ගස් අතර පැන පැන ජීවත් වුණත් මේ කාලේ ඔවුන්ගේ මුහුණුවල සතුටු වෙනුවට වියලි බවත් වෙහෙසත් පිපාසයත් පෙනෙන්න ගත්තේ. කුඩා වඳුරෝ අම්මාලාසලට ගිහින් අම්මේ වතුර කියලා කනගාටුවෙන් හඬාගෙන ඉන්නවා. වැඩිහිටි වඳුරෝ ගස්වල ඉඳගෙන වනය දිහා බැලුවා. මේ වනයේ තවත් වතුර තියෙයිද කියලා ඔවුන් අතර කතා වුණා. ඒ වඳුරු රැළේ නායකයා වුණේ දුරදර්ශී, සංසුන්, බුද්ධිමත් වඳුරෙක්. ඔහු ශබ්ද කරන්නත්, කෑ ගහන්නත් කැමති නායකයෙක් නොවේ. නමුත් රැළේ හැමෝම ඔහුට ගරු කළා. ඒ ගරුකම ලැබුණේ ඔහුගේ ශක්තියට නෙවෙයි, ඔහුගේ බුද්ධියටයි. ඔහු රැළ දිහා බැලුවා. කුඩා සතුන් වෙහෙසෙන් වැළපෙනවා. වැඩිහිටියන්ගේ ඇස්වල කනස්සල්ල පිරී තියෙනවා. නායකයෙක් වුණාම රැළේ වේදනාව තමන්ගේ වේදනාව වගේ දැනෙන්න ඕන කියලා ඔහු සිතුවා. වතුර සොයාගෙන නායකයාගේ මඟ පෙන්වීමෙන් වඳුරු රැළ වනය ඇතුළට තවත් ගැඹුරු ගමනක් ගත්තා. හිරු දැඩිව දවාලේ උන්ගේ පිටවලට වැටුණා. දිව වියලි වෙලා, ඇස් බර වෙලා, කකුල් බර වෙලා තිබුණත් ජීවිතය රැකගන්න උන්ට ගමන නවත්තන්න බැරි වුණා. කෙනෙක් කියනවා, නායකයෝ අපිට තවත් ඉදිරියට යන්න බැරි වෙනවා වගේ. තවත් කෙනෙක්, වතුර නැත්තම් අපිට මොනව වෙයිද? නායකයා ඒ වචන අහලා නිහතමානීව කිව්වා. ධෛර්යවත් වෙන්න. බය වුණොත් බුද්ධිය අඳුරු වෙනවා. එහෙම ගමන් කරද්දී වනයේ නිහතමානී කොනක පොළව ටිකක් තෙත් වෙලා තියෙන තැනක උන්ට හම්බ වුණා. ඒ තැන අවට ගස් ටිකක් තවත් හරිතයි. පත්‍ර මැලවිලා නැහැ. වඳුරු රැළේ හඬක් ඇසුණා. නායකයෝ මෙතන වතුර තියෙනවා වගේ. ඔවුන් ඉදිරියට ගිහින් බලද්දී ගැඹුරු ජල කුහරයක් තිබුණා. ඉහළින් බැලුවම පහළට තැඹිලි පැහැති වතුර දිලිසෙනවා. වඳුරු රැළ සතුටින් උඩ පැනලා වතුර වතුර කියලා හඬ ගහන්න පටන් ගත්තා. සියලු දෙනා වතුරට පැනීමට සූදානම් වෙද්දී නායකයා ඔවුන් නවත්තුවා. ඉඳගන්න. හදිස්සි වෙන්න එපා. ඔහු කුහරය වටා ශාන්තිව බැලුවා. පොළොව දිහා, වනය දිහා, පත්‍ර දිහා. එවිට ඔහු දැක්කා පාසලකුණු. සතුන් කුහරය වෙත ගිය පාසලකුණු තිබුණා. නමුත් ආපසු ආ සලකුණු එකක්වත් නැහැ. නායකයාගේ ඇස් ගැඹුරු සිතුවිල්ලකට ගියා. වතුර තියෙන තැනක් වුණත් එතන ආරක්ෂිතද කියලා බලන්න ඕන කියලා ඔහු සිතුවා. වඳුරු රැළට ඔහු කිව්වා, මෙතන වතුර තියෙනවා. ඒක ඇත්ත. නමුත් මෙතන අනතුරක් තියෙනවා. අපි හදිස්සියෙන් පැනලා ජීවිත අවදානමට දාගන්නේ නැහැ. සමහරු අපිට වතුර නැත්තම් මැරෙයි නේද? නායකයා සංසුන්ව උත්තර දුන්නා. හදිස්සියෙන් කරන දේ තමයි වැඩිම අනතුර. වනය නිහතමානීව සෙමින් හුස්ම ගත්ත වගේ. හිරු තවත් රත් වෙලා තියෙනවා. වඳුරු රැළ පිපාසයෙන් බලාපොරොත්තුවත් අයත් අතර රැඳුණා. කුහරයේ වතුර දිලිසෙනවා. නමුත් ඒ දිලිසීම ඇතුලේ සැඟවුණු පනතුරක් තියෙන බව නායකයාගේ බුද්ධියට දැනුණා. සැබෑ නායකත්වය කියන්නේ රැළට වතුර හොයා දෙන එක විතරක් නෙවෙයි. රැළ ජීවිතයෙන් බේරා ගන්න එකයි. වඳුරු රැළ කුහරයේ අසල නිහතමානීව බලාපොරොත්තුවත් බයත් අතර නිශ්චලව හිටියා. එක මොහොතක අහසටත් පොළොවටත් හඬ දෙන වගේ ගැඹුරු සද්දයක් ඇසුණා. කුහරයේ ඇතුලෙන් මන්දගාමීව විශාල විල රක්ෂයෙක් උඩට එළියට ආවා. ඒ රක්ෂයාගේ ඇස් ගිනි පැහැයෙන් දිලිසුණා. ශරීරය විශාලයි. ශබ්දය බියකරුයි. රක්ෂයා වඳුරු රැළ දිහා බලා කියලා හඬ ගහලා කිව්වා, මේ විල මගේයි. මෙතනට බැස්සොත් ඔබලා හැමෝම මගේ ආහාරය. වඳුරු රැළ තවත් බියටපත් වුණා. කුඩා වඳුරෝ අම්මලාට තවත් තදින් ඇලුණා. නමුත් වඳුරු නායකයා බය වුණේ නැහැ. ඔහු සංසුන්ව ඉදිරියට පියවරක් තියලා රක්ෂයා දිහා බලලා නිහතමානීව කිව්වා,
අපිට ඔබට අයත් දේ අත්පත් කරගන්න කිසිම අදහසක් නැහැ. අපි පිපාසයෙන් පීඩිත වෙලා ජීවිතය රැකගන්න මාර්ගයක් සොයපු සතුන්. අපිට ඔබට අනතුරක් නැතුව අපේ පිපාසය නිවාගන්න පුරුවන් විදිහක් මට හිතට ආවා. රක්ෂයා සැකෙන් නායකයා දිහා බැලුවා. කියන්න බලම්මු කියලා ඔහු උත්තර දුන්නා. නායකයා වටා බැලුවා. වනයේ දිග නලාවැල් බොහොමයක් තිබුණා. ඔහු රැළට කිව්වා. අපි මේ නලාවැල් කඩලා විලට බැස්සේ නැතුව උඩින්ම වතුර බොමු. ඒ විදිහට රක්ෂයාගේ විලට කිසිදු හානියක් නොකර කිසිවෙකුත් අනතුරටපත් නොවෙමින් වඳුරු රැළ නලාවැල් හරහා වතුර බොන්න පටන් ගත්තා. රක්ෂයා මේ දේ දැකලා සංසුන් වුණා. ඔයා ශක්තියෙන් නෙවෙයි බුද්ධියෙන් නායකත්වය කරන කෙනෙක් කියලා ඔහු කිව්වා. වඳුරු රැළේ කුඩාත් වැඩිහිටියත් සියලු දෙනාගේ පිපාසය නිවා ගන්න නායකයා සමත් වුණා. කිසිවෙකුත් විලට බැස්සේ නැහැ. කිසිවෙකුත් ජීවිත අවදානමට පත්ුනේ නැහැ. රැළේ හැමෝම නායකයා දිහා ගෞරවයෙන් බැලුවා. නායකයා සංසුන්ව තම සිතට කියාගත්තා. හොඳ නායකයෙක් කියන්නේ බලයෙන් ජයගන්න කෙනා නෙවෙයි. හැමෝම බේරාගෙන කිසිවෙකුට හානියක් නොකර නිවැරදි විසඳුම හොයාගන්න පුළුවන් කෙනායි. ඒ දවසෙන් පස්සේ නලපාන වනයේ වඳුරු රැළ තවත් ආරක්ෂිතව සතුටින් ජීවත් වුණා. ඒ හැමදේටම හේතුව බුද්ධියෙන් කරුණාවෙන් දුරදර්ශීව තීරණ ගත්ත හොඳ නායකයෙක්. ඒ නිසායි මේ කතාව අදත් අපිට කියන්නේ. සැබෑ නායකත්වය කියන්නේ ශක්තිය නෙවෙයි. බුද්ධිය, කරුණාව සහ වගකීමයි. අපගේ වීඩියෝව නැරඹූ ඔබට ස්තුතියි. මෙතෙක් අපි සමග රැඳී මෙම වටිනා කතාව නැරඹූ ඔබ සැමට හදවතින්ම ස්තුතියි. නලපාන ජාතකයේ ඇසුරෙන් හොඳ නායකත්වය, බුද්ධිය සහ කරුණාව ඔබට ටිකක් හිතන්න දෙයක් වුණා නම් අපි කරන මේ උත්සාහය සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා.